මේ තියෙන්නේ කාගේ ශරීරෙද? ඔබ වහන්සේගේ ශරීර කූඩුව. දැන් බලන්න මේ ශරීරයේ ඇඟිලියේම හැදිලා තියෙන විදිය. මේ බලන්න මේවා හැදිලා තියෙන විදිය. මේ ශරීරයේ මේවා මේ විදිහට අස්ථි කූඩුව කොහොමද ඔබ වහන්සේ හදාගත්තේ? කොහොමද ඔබ වහන්සේ හදාගත්තේ? ඔබ වහන්සේගේ මේ ශරීර කූඩුව මේ විදියට හදාගන්න අනුදැනුමක් තියනවාද? මෙසේ ශරීර කූඩුව සකස් වෙන්න ඕනි කියලා තමන්ගෙන් අහලද මේ විදිහට වෙලා තියෙන්නේ? නෑ. අම්බලන්ගොඩ තියෙන එහෙම නැත්නම් අර රූකඩ එයාලා හිතනවා නම් මම තමයි මේ නටන්නේ කියලා. ඒක වැරදි. රූකඩයකට කවදාවත් තනියම නටන්න බෑ. ඒක නටවන කෙනෙක් උඩ ඉන්න ඕන. ඒ උඩ ඉන්න කෙනා මොකද කරන්නේ පුතේ? මේ අත උඩට ගන්න ඕන නම් මොකද කරන්නේ? කියන්න බලන්න. මේක නූලක් දාලා තියෙනවා. උඩ ඉඳන් නූල අදිනකොට මොකද වෙන්නේ? මෙන්න අපිට අත උඩ යනවා පේනවා. පැහැදිලිද? මේ අත උඩට ගන්න ඕන නූලක් දාලා තියෙනවා. අග්ගිසර ඔන්න නූල උඩින් අදිනකොට මෙන්න අත උඩ යනවා. එහෙනම් අත පල්ලයට යන්නේ නූල පහළට. ඔන්න දැන් නූල අදිනකොට කකුල ඉස්සෙනවා. ඔන්න අත ඔන්න ඊට අනික් කකුල. එහෙනම් මේ අතපය වැඩ කරන විදිහට අපිට හදන්න පුළුවන් කොයි විදිහටද රූකඩයක් වගේ. ඉතින් ස්වාමීන් වහන්සේ කයට ඇත්තටම වෙන්නේත් ඕක. තේරුන්නේ නේද පුතේ? ඔව් ඒ කියන්නේ පුතේ රූකඩ දැකලා තියෙනව නේද? අර මාමල උඩින් මෙහෙම එකක් අල්ලන මෙහෙම හොල්ලන්නේ. ඒ හොල්ලනකොට මොකද වෙන්නේ? මේ රූකඩේ අතපය වැඩ කරනවා වගේ අපිට පේනවා. නමුත් ඇත්තටම රූකඩයේ හිතලා අතපය හොල්ලනවා නෙවෙයි. මූණ වටපිට බලනවා නෙවෙයි. අර උඩ ඉඳන් මාම කෙනෙක් නූල් වලින් ඒවා අදිනවා. අන්න ඒ වගේ ස්වාමින් වහන්සේ අපිට තියෙනවා හිතක් කියලා එකක්. මොකද තියෙන්නේ? මේ කය මේ තියෙන ශරීරයේ මේ හැමට යටින් මස් තියෙනවා. මස් වලට යටින් නහර තියෙනවා, ස්නායු තියෙනවා, අස්ථි ටික තියෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ ශරීරයට අවශ්‍ය කරන සංඝටක ටික පෝෂ පදාර්ථ ටික අරයි යන්නේ නහර මගින්. තවත් එක දෙයක් තියෙනවා. ඒවට කියනවා ස්නායු කියලා. ස්නායු ඇවිල්ලා හරියට අර රූකඩ නටවන කෙනා අර අදින නූල් වගේ. අන්නේ ස්නායු මෙයා යම්කිසි මෙයාට තියෙනවනේ හිතක්. තමන්න තියෙනව නේද හිතක්? අන්නේ හිතට තනිවම බෑ මේ අත ඉහළට පහළට ඔසවන්න. පැහැදිලිද? මෙයාට තනිවම බෑ. අර උඩ ඉන්න මිනිස්සයාට තනියම ඒ කියන්නේ නිකම් බෑ ස්වාමීන් වහන්සේ රූකඩේ මෙහෙම හොලවන්න. ඒ රූකඩේට නූලකුත් ඕන. පැහැදිලි නේද? එතකොට රූකඩේ පැහැදිලි නේද පුතේ? එහෙනම් රූකඩේ තියෙන්නත් ඕන, නූලක් තියෙන්නත් ඕන, මිනිස්සෙක් ඉන්නත් ඕන. ඒ වගේ දැන් ඔන්න රූකඩේ අපිට තියෙනවා. මේ රූකඩේ කියන්නේ තමන්ගේ ශරීරෙට. එතකොට ස්වාමීන් වහන්සේ හිත කියන්නේ මිනිස්සයා වගේ කියමුකෝ. එහෙනම් මෙයාට මේ ටික නටවන්න ස්වාමීන් වහන්සේ මොකද්ද අවශ්‍ය වෙන්නේ? සිතට සිතුවිලි අවශ්‍යයි. මොකද්ද අවශ්‍ය වෙන්නේ? සිතට සිතුවිලි. සිතට සිතුවිල්ලක් ඇවිල්ලා එයා අපිව නටවනවා. ඒක තමයි විදර්ශනා යෝගී භාවනා කරන අය මෙනෙහි කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියමුකෝ පිපාසය මම හදා ගන්නවද? පිපාසය මම හදාගන්නේ නේ. මේ කයට අවශ්‍ය කරන වතුර ටික මදි වෙනකොට එයා පිපාසයක් හදවනවා. අපි පිපාසය නිසා අපි ලව්ව වතුර ටික පොව්ව ගන්නවා. පොව්ව ගත්තාම මොකද වෙන්නේ? වකුගඩු දෙකෙන් පෙරෙනවා. දැන් ඒක මන්ද කරන්නේ වකුගඩු වලින් පෙරෙන්නේ ඒක නේ. ඒක ගිහිල්ලා මුත්‍රාශයට කොටසක් යනවා. මුත්‍රාශයේ එන්න පිරෙනවා. පිරෙනකොට මොකද වෙන්නේ ස්වාමීන් වහන්සේ? මෙන්න මෙතනින් සිග්නල් එකක් යවනවා කසේරුකාව හරහා මොළයට. මොකද වෙන්නේ? මුත්‍රාශය පිරිලයි තියෙන්නේ. සිතට දැන් මේක කරගන්න ඕන. එක්ක මෙයාට තියෙන ක්‍රම තුනයි. එක්ක මේක කරන්න ඕන, එක්ක මේක මොකද්ද කරන්න කියලා හිතන්න ඕන, නැත්නම් මම මුත්‍රා කරන්න යනවා කියලා දෙයක් කියන්න ඕන. මෙයා මොකද කරන්නේ? සිග්නල් එක තේරුම් අරගෙන මුත්‍රාශය පිරීලා තියෙන කියලා මෙයා සිතුවිල්ලක් හදනවා මුත්‍රා කරපන් කියලා. එතකොට මොකද වෙන්නේ? මෙයා ගිහිල්ලා මුත්‍රා කරනවා. ඇත්තටම මෙතනින් මේ සංඥාව ගියාට පස්සේ අතනින් සිතුවිල්ලක් හදලා මම මුත්‍රා කරනවා නෙවෙයි මල්ලව්වා කරව ගන්න එක වෙන්නේ. ඇත්තටම මෙතන මේ රූකඩයක් නටවන ක්‍රියාවලියමයි සිද්ධ වෙන්නේ. අපි හිතමුකෝ යම් හේකින් මේ නෙම් පල්ලෙහා කොන්ද කැඩුනා කියලා. මේ වහලයකට නගින්න කියලා මෙයාගේ කොන්ද කැඩුනා. මුත්‍රාශය පිරෙනවා ඒ වතුර බොන හින්දා. හැබැයි මේ මුත්‍රාශය පිරුණා කියන සිග්නල් එක උඩට යවනවා මෙතනින් එහාට යන්නේ නැහැ. ඒ හින්දා මනස දන්නේ නැහැ මුත්‍රාශය පිරීලා කියලා. එහෙනම් මනසින් සිග්නල් එකක් ආයේ දෙන්නේ නැහැ මුත්‍රා කරන්න කියලා. හැබැයි මේ සිග්නල් එක යන්නේ නැති නිසා මේකේ පිරෙන එක නතර වෙන්නේ නැහැ. අන්න මෙතන පිරීලා මේ ටික ඔක්කොම ඉතිරිලා යනවා මුත්‍රාශය. අපි හිතමුකෝ යම් හේකින් මේ ආබාධිත කෙනාගෙන් සිග්නල් එක මනසට ගියා කියලා. එහෙනම් මුත්‍රා කරන්න කියලා අහපු සංඥාවක් එවනවා මෙතෙන්ට. මෙතන කසේරුකාව කැඩලා හින්දා මෙතනින් පල්ලෙහාට ස්නායු ටික වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා මෙතන ඒ අදාළ සිග්නල් එක දෙන්න බැරි නිසා මොකද වෙන්නේ? අහපව මේ මුත්‍රා ටික පිට වෙලා
යනවා. පැහැදිලි නේද? එහෙනම් අර රූකඩ නටවන කෙනා රූකඩයක් නටවනකොට අතපය දඟලනවා, කකුල් ඇවිදිනවා, මූණ හොලවනවා වගේ පෙනුනාට රූකඩේ ඒක හිතලා කරනවා නෙවෙයි, කෙනෙක් ඒක කරවනවා. අන්න ඒ වගේ මේ ශරීර කූඩුව ඇතුලේ සිත කියලා එකක් තියෙනවා. ඒ සිතුවිලි හදවගෙන මන් ලව්ව වැඩ ගන්න එකක් මේක ඇත්තේ තියෙන්නේ. ඒක අවබෝධ කරන එකයි විදර්ශනා යෝගීන් සිද්ධ කරන්නේ. නිවන් යන්න සාදු